හයි ළමයි ඔයාලා හදන සෝප් එකෙත් මෙන්න මේ වගේ water bubbles නැත්නම් මේ වගේ චූටි චූටි කෑලි වගේ සෝප් එක හදලා තිබ්බට පස්සේ එනවනම් ඒ අයට තමයි මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කඩෙන් ගන්න බේස් ග්ලිසරින් බේස් නැත්නම් white base මේ වගේ එක එක බේස් වර්ග තියෙනවනේ. ඉතින් ඒක අරන් හදනකොට ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි මේක. මේකට ගොඩාක් හේතු බලපාන්න පුළුවන්. පළවෙනිම හේතුව පොදුවේ තියෙන හේතුවක් මම කියන්නම්. ඒ තමයි ඕගොල්ලෝ සෝප් බේස් වලින් සෝප්ස් හැදුවට පස්සේ අනිවාර්යයෙන්ම මේක ඕගොල්ලෝ පොලිතින් එකකින් රැප් කරලා තියන්න ඕනේ වාතයේ චුට්ටක්වත් යන්නේ නැතුව. ඒකත් ඩ්‍රයි තැනක. ගොඩක් තෙතමනේ තියෙන තැනක ස්ටෝර් කරලා තියන්න එපා. ඩ්‍රයි තැනක ස්ටෝර් කරලා තියන්න. ඊළඟට ඕගොල්ලෝ පාවිච්චි කරන essential oils නැත්නම් fragrance මේවා නිසාත් වෙන්න පුළුවන්. fragrance essential oils mix කරන උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වය mix කරන්නේ නැතුව ඔයගොල්ලෝ වැරදි විදිහට mix කරලා තිබ්බත් ඒවත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් සෝප් එකත් එක්ක.